ඩොලර් මිලියන ගාණක්. ඔව් ඩොලර් මිලියන බිලියන ට්‍රිලියන ගාණක් හොයන්න පුළුවන් සල්ලි උල්පතක් තමයි YouTube කියන්නේ. A never-ending giant mountain of cash. And as much cash as you can carry, you can keep. මේ දින රුපියල් ලක්ෂයක් සල්ලි වලින් පිරුණු නිදම් පෙට්ටියක්. You have $6,751. ඔව් ඩොලර් මිලියන ගාණක් හොයන්න පුළුවන් ජොබ් එකක් තමයි මෙන්න මේ YouTube කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ වාගම කියලා YouTube channel එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් සරලව පොඩි තැනේ ඉඳන් අගට එනකම් ඔයාලට ඇඩ්වාන්ස් වෙනකම් මම ඔයාලට කියලා දෙනවා YouTube channel එකක් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි ඔයාලට මේ වීඩියෝ බලලා ඉවරලා මම මේ වීඩියෝස් දානවා වගේ නැත්නම් ඔයා YouTube එකේ follow කරන YouTubers ලා ගණනාවක් වීඩියෝස් දාන එයාලේ channel හැදුවා වගේ ඔයාගම කියලා ඔයාලට channel එකක් හදන හැටි තමයි ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී නිකන් channel එක හදන්නේ නැහැ. මගේ හේෂාන් ටෙක්නික් channel එක මගේ main channel එක subscribers ලක්ෂ 4ක් ඉන්න මේ channel එකත් මම compare කර තමයි ඒ තියෙන දේවල්ම ඔයාගේ මේ අලුතෙන් හදන channel එකට හදන්න පුළුවන් වෙන්න තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් ඔන්න අද ගෙනත් තියෙන වීඩියෝ එක ගොඩක් ඔයාලට වටිනවා. එහෙනම් ඉතින් තාත් කතා කරලා ඉන්න ඕනේ. අපි ඉක්මනින්ම වීඩියෝ එකට ඉතින් වීඩියෝ එක නම් මතක් කරනවා පහළ තියෙන like button එක press කරලා ඉවරලා දැම්ම දාන වීඩියෝ like එක. එහෙනම් තාත් කතා නොකර අපි යමු වීඩියෝ එකට. ඉතින් අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපි හේෂාන් ටෙක් ඇකඩමියගේ තවත් এডুকেෂන් වීඩියෝ එකකට. ඉතින් වැඩි කතා කරලා ඉන්නේ නැහැ අපි ඉක්මනින් මම වීඩියෝ එකට දැන් වීඩියෝ එකේ දැන් අපි කරන්න තියෙන YouTube channel එකක් හදන එකනේ. ඉතින් ඔයාගා ෆෝන් එකක් තිබ්බත් කම්පියුටර් එකක් තිබ්බත් මේ දෙකෙන්ම කරන්න පුළුවන්. ඉතින් ඔයාගා ලැප්ටොප් එකක් හරි PC එකක් හරි තියෙනවා නම් වැඩි ගොඩක් ලේසි. ඉතින් එහෙම තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම ඔයාලට පෙන්වන්න දන්නේ මගේ කම්පියුටර් එකෙන්නේ. ඉතින් හරිම ලේසි ස්ටෙප් ටිකක් තියෙන්නේ. ඒත් ඉතින් ඔයාට ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් නැහැ කියලා වැඩේ අතරින්න එපා. මොකද මමත් අද මෙතන ඉන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන් පටන් ගත්ත හින්දා. මම ස්මාර්ට් ෆෝන් එකෙන් පටන් ගද්දි මට ඔය කම්පියුටර් සනම් මනම් කැමරා කිසි දෙයක් තිබ්බේ නැහැ. Redmi 9C ෆෝන් එකකින් තමයි මාත් මේ වැඩේ පටන් අරගෙන අවුරුදු දෙකකින් පස්සේ තමයි කම්පියුටර් එකක් ගත්තේ. අවුරුදු දෙකක් යනකම් තනියෙන් වීඩියෝ කරේ, එඩිට් කරේ, ඔක්කොම වැඩ ටික කරේ. පෝස්ට් පවර් හැදුවේ මොන ඔය ෆෝන් එකකින්. ඉතින් ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න දෙයක්වත් නැහැ. ඔයාලට ප්‍රශ්නයක් කරගන්න දෙයක්වත් නැහැ. ඔයාලට පහසුකම් නැහැ කියලා. ඔන්න ෆෝන් එකක් තියෙනවා නම් වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් දැන් මම යන Chrome app එකට ගියට පස්සේ උඩ තියෙන 3 dot එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට බලාගත්තේ desktop mode කියලා තියෙනවා. අන්න ඒක ටික් එක දාන්න. ඊට පස්සේ ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකත් කම්පියුටර් එකකට වගේ කන්වර්ට් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ස්ටෙප් ටිකම ඔයාලට එකෙන් කරන්න පුළුවන්. ඉතින් කම්පියුටර් ලැප්ටොප් එකක් තියෙන කෙනෙක් නම් මේ ස්ටෙප් ටික ඒ විදිහටම කරලා යන්න පුළුවන්. එහෙනම් තත් කතා කරලා ඉන්න ඕනේ නැහැ. අපි ඉක්මනින්ම යමු කම්පියුටර් එකට. දැන් අපි බලමු කොහොමද ඔයාටත් හරියට YouTube channel එකක් නිවැරදි ස්ටෙප් වලට හදාගන්න කියලා. කියන්නම්ද ගුණා. දැන් ඔයා අනිවාර්යෙන් ඔයාට Gmail එකක් තියෙන්න ඕන. හරියට YouTube channel එකක් හදාගන්න. ඉතින් ඔයාලා දන්න විදිහට Google එකට ගිහිල්ලා ඉවරලා ඔයාගේ නම දීලා ඊට පස්සේ birthday එක mail free mail දීලා select කරලා ඉවරලා ඔයාට phone number එකක් දීලා ඊටමත් ඉක්මනින් Gmail එකක් හදාගන්න පුළුවන්. මොකද ඔයාට අනිවාර්යෙන් Gmail එකක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් ඔයා මගේ මේ වීඩියෝ එක බලනවා කියන්නේ, මගේ channel එක subscribe කරලා ඉන්නවා කියන්නේ මේ වෙද්දි ඔයාට Gmail account එකක් තියෙනවා. ඔයා Gmail account එකක් කරා YouTube එකට log වෙලා තමයි දැන් මගේ මේ වීඩියෝ එක බලන්නේ. ඒ කියන්නේ Gmail account එකක් තියෙනවනේ. එහෙනම් ওই Gmail account එක අරගෙන දැන් අපි ලෑස්ති වෙමු YouTube channel එකක් හදාගන්න. ඉතින් ඔයාට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ ඔයා Google හරි නැත්නම් YouTube app එක හරි open කරලා ඔයාගේ YouTube එකට යන්න. ඉතින් YouTube එකට ගියාට පස්සේ ඔයාට බලාගත්ත එක දකුණු පැත්තේ උඩින්ම ඔයාගේ email icon එක, ඒ කියන්නේ profile icon එක තියෙනවා. ඉතින් ඔයාට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මේ දකුණු පැත්තේ තියෙන profile icon උඩ ඉස්සර click කරන්න. ඊට පස්සේ ඔයාට පේනක් තියෙනවා YouTube Studio කියලා. ඉතින් මෙන්න මේකට යන්න. ඉතින් මෙන්න මේකට ගියාට පස්සේ ඔයාට බලාගත්ත එක දැන් මුලින්ම යන හින්දා welcome to YouTube Studio කියලා වැටෙනවා. ඉතින් මෙතනින් ඔයා ඉස්සල්ලාම කරන්න තියෙන පහළ තියෙන continue button එක මෙන්න මේක press කරන්න. ඊට පස්සේ ඔයා මෙතනින් යන්න ඔයාට බලාගත්ත හැකි ටිකක් පහළට ඇදි තියෙනවා customization කියලා. ඉතින් ඔයා මෙන්න මේකට යන්න. ඉතින් ඔන්න ඔකට ගියාට පස්සේ ඔයාට බලාගත්ත හැකි channel එක customize කරන්න ඇවිල්ලා තියෙනවා. හරි. දැන් ඔයා ඉස්සල්ලාම කරන්න ඕන ඔයාගේ channel එකට name එකක් දෙන එක. ඉතින් ඔයාට පේනදි පහලින් තියෙනවා name කියලා. දැන් ඔයාට පුළුවන් ඔයාගේ channel එකට ඔයා දාන content වලට අදාළව ඔයාගේ brand එකේ name එක දෙන්න. ඉතින් ඔන්න දැන් මම මෙතනට දෙනවා education channel එකක් හදන හින්දා HMP education. පහලින් තියෙනවා handle කියලා. ඉතින් මේ තියෙන්නේ හැර කවුරු කෙනෙක් සර්ච් කරද්දී හරි ඔයාගේ channel එක දෙද්දී හරි මොකක් හරි වැඩකට මේක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක දීලා ඉවරලා ඔයාට පේනති කොළ පාට ටික් එක වැටෙනවා නම් ඒ නමෙන් ඉන්න ඔයා විතරයි. ඉතින් ඒ හින්දා ඒක හදාගන්න. ඊට පස්සේ ඔන්න දැන් අපේ හේෂාන් ටෙක්නික් channel එක. ඔයාට පේනද මේ profile එක තියෙනවා මේ හේෂාන් ටෙක්නික් logo එක. ඔන්න ඕක. අපි දැන් යන් අපේ channel එකට. ඔන්න ඔයාට පේනද picture කියලා තියෙනවා. මෙන්න මේකේ upload කෙනෙක් click කරන්න. click කරලා දැන් ඔයා හදාගෙන තියාගන්න ඔයාගේ channel එකට photo එකක්. ඉතින් අන්න ඒක මෙතනින් open කාට පස්සේ ඔන්න එනවා. හරි. ඊට පස්සේ දැන් ඔයාට මෙතනින් මේක customize කරලා කැමති ගාන resize කරගන්න පුළුවන්. ඒ ගාන හදලා හරිනම් done දෙන්න. ඊට පස්සේ ඔන්න ඔයාට පුළුවන් දැන් channel banner එකක් දාන්න. ඉතින් මේ banner එකක් කියන්නේ මොකක්ද? මේ අපේ හේෂාන් ටෙක්නික් channel එක උඩම තියෙන හේෂාන් ටෙක්නික් කියලා දාලා මගේ ෆොටෝ එකත් එක්ක දාලා ඔයාගේ channel එකටත් banner එකක් දැම්මේ. ඉතින් මෙන්න මෙතනින් ඒක කරන්න. ඔය banner image කෙනෙකුට ගිහිල්ලා අර වගේම ඔයා කැමති image select කරලා මෙතනින් open කරන්න.
ඊට පස්සේ මෙතනින් ඔයාලට කැමති ගානට එක රීසයිස් කරගන්න පුළුවන්. ඉතින් ඒක රීසයිස් කරගත්තා නම් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පහලින් ඔයා දැන් ඉස්සලම් බලන්න හරියට සේරම ටික හරිද කියලා. හරිනම් ඔයාලට කරන්න තියෙන පහළ තියෙන ඩන් කියලා බටන් එක අන්න එක ටච් කරන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති ගානට මේක හදාගන්න කොච්චර ගානකට ඕනද කියලා. ඉතින් ඔන්න දැන් ඒකත් හරි. ඔන්න channel banner එක දැම්මා. ඊට පස්සේ අපි channel එකේ logo එක දැම්මා. අනිවාර්යෙන් මතක තියාගන්න මේ channel banner දානවා නම් මෙන්න මේ size එකෙන් තියෙන්න ඕන. ඒ වගේ තමයි MB 6ට අඩු වෙන්න ඕන. ඔයාගේ edit එකේ file size එක. ඒක තමයි channel logo එක දාද්දිත් ඔයා මතක තියාගන්න. ඔයා දාද්දි 90ට වැඩි කිරීම 90ට size එකෙන් වෙන්න ඕන. ඒ වගේම තමයි MB 4ට අඩු වෙන්න ඕන. ඊට වැඩි size එකකින් නම් ඔයාට මේක upload කරන්න බෑ. ඊට පස්සේ මේ description කියලා එකක් තියෙනවා. ඉතින් මොකද්ද මේ description එක? අපි යන් හේෂාන් ටෙක්නික් channel එකට. මෙතනින් ගිහිල්ලා අර මම හැමදාම කියන channel about එක කියලා. මෙන්න මෙතන මේවට පේනවාද මේ about එකේ දාලා තියෙනවා channel එක ගැන කෙටි හැඳින්වීමක්. මගේ contact numbers අනම්මනම් ඒවත් එක්ක. ඔන්න ඕක තමයි channel description එක කියන්නේ. දැන් අපි බලමු ඔයාගේ channel එකටත් කොහොමද channel description එකක් දෙන්නේ කියලා. ඉතින් මෙතනට අර අතන්ට add වෙන්න ඕන ඔයා කැමති දේවල් ටික මෙතන type කරන්න. දැන් මම මෙතනට දානවා හේෂාන් ටෙක්නික් education channel කියලා. අපි එහෙම කියලා එකක් දාගමු. ඉතින් දැනට example එකක් විදියට මෙතනට ඔයා කැමති දෙයක්. ඔයාට අකුරු 1000ක් වෙනකන් type කරේ. ඒක අකුරු 1000ක් වෙනකන් ඔයා කැමති ලොකු description එකක් මෙතනට දෙන්න. ඒක තමයි ඔයාගේ channel එකේ ඒ කියන්නේ ඔයාගේ brand එකේ about එක. ඒ හින්දා අනිවාර්යෙන් දෙන්න. මගේ contact number එකකුත් දානවා. හරි. ඊට පස්සේ පහළට ආවම ඔයාලට පේන තියෙනවා channel URL එක. මෙන්න මේක තමයි ඔයාගේ channel එකේ අනන්‍යතාව, ඔයාගේ link එක. ඒක copy කරගන්න. ඊට පස්සේ ඔන්න තියෙනවා links කියලා එකක්. ඉතින් මෙතනට ඔයාලට පුළුවන් අද links add කරන්න. ඉතින් ඔන්න මම උදාහරණයක් පෙන්නන්නම්. Facebook එක type කරලා මේ channel URL එකක් දෙන්න තියෙනවා. අපි යන් tech channel එකට. ඉතින් channel about එක ඔයාලට පේනද links කියලා ඉවරලා අපේ links තුනක් දාලා තියෙනවා TikTok එක, Telegram එක, Instagram එක. ඉතින් මම උදාහරණයකට copy කරගන්නවා ඔයාලට TikTok එක. TikTok එක copy කරගෙන මම එනවා මගේ channel එකට. ඔන්න දැන් මෙතනට ඇවිල්ලා Facebook කියන එක අයින් කරලා ඉවරලා මෙතන TikTok කියලා type කරනවා. type කරලා ඉවරලා ඔන්න ඒ link එක copy paste කරා. ඔන්න දැන් මේක save කරා නම් ඔයාලට තව links ඕන තරම් add කරන්න පුළුවන්. දැන් මේක save කරා නම් අරකේ වගේ add වෙලා තියෙන්නේ. හරි. එතනින් දැන් පහළට එමු. ඊට පස්සේ අහලා තියෙනවා ඔයාගේ Gmail address එක. ඉතින් මෙතනට ඔයාව contact කරගන්න ඔයාට කැමති Gmail එකක් මෙතනට දෙන්න පුළුවන්. channel එක හදපු එක දෙන්න එපා. වෙන එකක් දෙන්න. හරි. ඉතින් එතනින් පහළට එන්න. ඊට පස්සේ තියෙනවා video watermark. මෙන්න මෙතනට එකක් upload කරන්න පුළුවන්. ඉතින් මෙතන upload කරන එක වෙන්නේ මේක කවුරු හරි touch කරාට පස්සේ subscribe කරන්න එනවා. ඉතින් ඔන්න ඕකට ඔයාට පුළුවන් watermark එකක් දෙන්න. ඉතින් මම ඉස්සෙල්ලා වගේම channel එකේ logo එක මෙතනට add කරනවා. ඉතින් ඒක add කරාට පස්සේ ඔයාට පුළුවන් ඕන නම් මෙතන ටික්ස් තුනක් දාන්න තියෙනවා. ඕන නම් ඔයාට වීඩියෝ එක අවසාන වෙද්දි වැටෙන්න දාන්න පුළුවන්. නැත්නම් ඔයා වීඩියෝ එක කැමති තැනට වැටෙන්න දාන්න පුළුවන්. නැත්නම් වීඩියෝ එක පටන් ගද්දි දාන්නත් පුළුවන්. ඉතින් ඔයා කැමති තැනකට ඒක select කරන්න පුළුවන්. ඉතින් මම කැමති විදියට වීඩියෝ එක අවසාන වෙද්දි වැටෙන්න දානවා. ඉතින් ඔයා මේක අකමැති වුණොත් පස්සේ දවසක ඔයාට මෙතන remove කරන එක click කරලා ඉවරලා අයින් කරන්නත් පුළුවන්. හරි. දැන් අපි යමු මෙතනින් මේ home tab කියන එකට. මේකේ මොකද්ද තියෙන්නේ? ඉතින් මෙතන මේ channel customization එකේ home tab එකේ ඔයාට පේන ඇති for you, videos, short videos, created playlist ඔන්න ඔය වගේ option ගණනාවක් තියෙනවා. අපි යන් හේෂාන් ටෙක්නික් එකට. ඉතින් ඔයාට පේන ඇති ගිය ගාම වීඩියෝ එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාට පේන ඇති ඔන්න for you කියන එක තියෙනවා. ඊට පස්සේ පහළට ගියාම ඔයාට මතක තියන්න videos. ඊට පස්සේ මේ popular videos. ඔන්න ඔය වගේ videos කැටගරි කරන්න පුළුවන් අපිට මෙන්න මේ ඔප්ෂන් එක හරහා. ඉතින් ඔයා කැමති වීඩියෝස් ටික මේකට ඇඩ් කරලා ඉවරලා අර වගේ channel එකට යද්දිම කට්ටියට බලන්න කැටගරි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික සේරම දැන් හරිනම් ඔයා හදාගත්ත දේවල් ටික ඔක්කොම හරිනම් මෙතනින් publish කියන එක දෙන්න. ඉතින් ඔන්න දැන් publish දුන්නට පස්සේ ඔන්න channel එක මිනිස්සුන්ට බලන්න පුළුවන් වෙන්න publish වෙනවා. ඉතින් උඩින් වට බලාගත්ත එක පොඩි line එකක් යනවා. මේ line එක ගිහිල්ලා ඉවර වුණාට පස්සේ තමයි ඔයාගේ channel එකේ බැට් ටික හරියන්නේ. එතකම් back වෙන්න එපා. චුට්ටක් බලන් ඉන්න. ඉතින් උඩ line එක ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පහලින් ඔයාට වැටේ දැන් publish වුණා කියලා. අන්න ඔයාට පේනවා ඇති දැන් changes publish කියලා වැටුණා. go to channel දීලා ඉවරලා දැන් අපිට කියලා බැලුවේ හැකි මෙතනින් channel එක හරිද කියලා. ඔන්න ඔයාට පේනවා ඇති අපි දුන්න banner එක, ඊට පස්සේ name එක, channel logo එක, මේ description එකට ගියාම දැක්කද about එක. අර links add කරපු TikTok account එකේ link එක ඔක්කොම ටික තියෙනවා. දැන් හරි නේද? ඔන්න ওই විදිහට තමයි channel එකේ basic දේවල් ටික යන්නේ. දැන් ඔයා යන්න settings වලට. settings වලට ගිහිල්ලා ඉවරලා එතනින් ඔයාට පේන ඇති මේ currency එකක් තියෙනවා. මේක US dollars ම තියන්න. ඊට පස්සේ channels කියන එකට යන්න. මෙතනින් ඔයාගේ country එක select කරන්න එනවා. ඔන්න මේක හොඳ වැදගත් තැනක්. ඉතින් මෙතන ශ්‍රී ලංකා select කරන්න ඔයා පිටරට audience එක target කරනවා නම් ඒ රට දාන්න. ඊට පස්සේ keywords. දැන් මෙතනට මේ මම මේ box එකේ දීගෙන යන්නේ ඔයාලා අනිවාර්යෙන් channel එක දැන් කවුරු කෙනෙක් search කරද්දී හරි search result වලට උඩට එන්න දෙන්න ඕන words. ඉතින් මම දෙනවා HMP education, education tips and tricks, Sinhala education, new, Sri Lanka, popular, එහෙම නැත්නම් peoples ඔන්න ඔය වගේ search කරන වචන ටිකක් දෙනවා. ඊට පස්සේ advanced settings. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලට බලාගත්ත එකේ අහලා තියෙනවා ඔයා මේ වීඩියෝ හදන්නේ 18ට අඩු අයටද වැඩි අයටද කියලා. ඉතින් මම මෙතනින් දෙවෙනි ටික් එක දානවා. ඒකට හේතුව මම 18ට වැඩි අයට තමයි වීඩියෝ හදන්නේ. ඉතින් ඔයා තුන්වෙනි ටික් එක දැම්මොත් ඔයා වීඩියෝ එක දාද්දි එදාට ඔයාට ඔක choose කරලා ඉවරලා ඔයා මොන 18ට අඩු අයටද වැඩි අයටද කියලා select කරන්න එනවා.
හරි ඒකත් හරිනම් දැන් ඔයන්න මෙතන තියෙන මේ features eligible කියන එකට. මෙන්න මේකට ගියාට පස්සේ පළවෙනි එක enable නේ. දෙවෙනි එකෙන් ඔයාට කරන්න තියෙන්නේ phone number එක verify කරන්න. ඉතින් මෙතනට ඔයාට කරන්න තියෙන්නේ දැන් ඔයාගේ phone number එකක් දීලා verify කරන එක. මේක කරොත් එහෙම ඔයාට විනාඩි 5කට වැඩියෙන් videos දැම්මේකි. ඒක තමයි video ඉස්සරහට photo එකක් වැටෙන්න අර thumbnail කියන්නේ. අන්නේ photo එකක් දැම්මේකි. ඊට පස්සේ ඔයාට live stream කර හැකියි. ඉතින් මේ හැමදේම හම්බෙන්නේ ඔයා phone number එක verify කරොත් විතරයි. ඉතින් මේක අනිවාර්යයි. එහෙනම් මෙතන දැන් මේ තියෙන phone number verify කියන ක්ලික් කරලා phone number එක verify කරමු. ඉතින් අන්න එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් දැන් country එක select වෙලා තියෙන ඔටෝම ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ඔයාට නම phone number එකක් දෙන්න. දැන් මෙතනට ඔයාගේ ලංකාවේ ශ්‍රී ලංකාව ඔයාගේ phone එකේ තියෙන වැඩ කරන හැමදාම තියාගන්න පුළුවන් mobile number එක ඇතුළත් කරන්න. ඉතින් ඒක දීලි ඉවරලා ඔයාට පුළුවන් පහළ තියෙන next කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ channel එක verify කරගන්න. මතක තියාගන්න මේක අනිවාර්යයි. ඉතින් මෙන්න මෙතන මේ වෙරිෆිකේෂන් එකක් තියෙනව නේද? ඉතින් මේක මොකක් හරි හේතුවක් මට ඔයාට ඔයාගේ ලංකා නම්බර් එකකට වෙරිෆයි කරගන්න බැරි වුණොත් ඔන්න ඕකට සොලියුෂන් එකක් විදියට ඔයාට මතකද දැන් මීට සති කිහිපයකට කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් අන්න එකත් ඔන්න මම පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඒකෙදි මම ඔයාලට කියලා දුන්නා මෙන්න මේ වීඩියෝ එකේදී කොහොමද ඔයාගේ YouTube channel එකත් වෙරිෆයි කරගන්න බැරුව ඉන්නවනම් ඒක වෙරිෆයි කරගන්න කියලා. ඉතින් ඒකට සොලියුෂන් එකක් දුන්නා. ඉතින් ඒ වගේ තමයි දැන් ඔයාලට ඊළඟ ස්ටෙප් එක තියෙන්නේ. ඊළඟ වෙරිෆිකේෂන් එක කරන්න තියෙන්නේ. දැන් මම ඔයාලට කියන්නම් මොකද්ද ඒ කියලා. ඉතින් අවසාන වෙරිෆිකේෂන් එක තමයි ඇඩ්වාන්ස් ෆීචර්ස්. ඉතින් මෙන්න මේක කරහත් ඔයාට වාසි ගොඩක් හම්බ වෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. ඉතින් මේකෙදි ඔයාට මොකක් හරි දෙයකදී කොපිරයිට් ප්‍රශ්නයක ඇපීල් එකක් දානවා නම් ඊට අදාළ ID එක ඒ වගේම තමයි ඔයාට ෂෝට් වීඩියෝස් ඩේලි දාන්න, වීඩියෝස් ඩේලි දාන්න, ලයිව් ස්ට්‍රීමින් ඩේලි කරන්න. ඒ වගේ දේවල් වලට අනිවාර්යෙන් මේක කරන්න ඕන. ඉතින් මේක වෙරිෆිකේෂන් එක කරන්න නම් ඔයාට වීඩියෝ වෙරිෆිකේෂන් එකක්, එහෙම නැත්නම් ඔයාගේ ඩෙන්ටිටි එක, එහෙම නැත්නම් ඔයාගේ channel history එකක් පෙන්නලා ඉවරලා ඔයාට මේක වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මේක නැතුව ඔයාට වීඩියෝස් දාලා කරලා channel එක ඉස්සරහට යන්න බෑ. ඉතින් මේක වෙරිෆයි කරාට පස්සේ ඔයා මේක හරියට කරා නම් ඔයාට මෙන්න මේ වගේ ඔයාට Gmail එකක් එනවා. ඉතින් ඔය ඇවිල්ලා තියෙන්නේ congratulations ඔයා advanced features ටික enable කරලා කියලා. හරි. දැන් ඔයා යන්න මෙන්න මෙතන තියෙන මේ upload default එකේ ඔයාට පේනදී basic info කියලා තියෙනවා. මෙන්න මේකට ගිහිල්ලා මේ title and description කියලා තියෙනවා නේද? මෙන්න මේ දෙකට ඔයා දෙකක් දුන්නොත් ඔයා upload කරන හැම වීඩියෝ එකෙම automatically මේ title එකයි description එකයි එනවා. ඉතින් daily එක දිගට episode එකක් කරනවා නම් ඒක දාලා තියාගන්න. ඊට පස්සේ visibility එක public කියලා දාගන්න. ඒතකොට හැමදාම වීඩියෝ එක දාදී එක public එකට add වෙනවා. ඊට පස්සේ මේ tags කියලා තියෙනවා. ඔයා දන්න හැම වීඩියෝ එකේම ඔයාට අනිවාර්යයෙන් මෙන්න මේ tag එක තියෙන්න ඕන කියලා හිතනවනම් ඒ tag එකක් මෙතනට දෙන්න. ඉතින් මම මෙතනට දෙනවා education කියලා. මොකද මේක education channel එකක් හින්දා. අනිවාර්ය tag එකක් නේ. හරි දැන් ඒ වෙලෙත් හරිනම් ඔයා යන්නේ advanced settings වලට. ඉතින් මෙන්න මේකට ගියාට පස්සේ ඔයාට license එක select කරන්න වෙනවා. ඒකේ හැමම තියන්න. ඊට පස්සේ video language select කරන්න වෙනවා. ඉතින් දැන් ඔයා සිංහලෙන්නේ දාන්නේ. ඒ හින්දා මෙතනින් සිංහල select කරන්න. ඔයා english වගේ එකකින් දානවා නම් මේ දාන content ටික ඔයා අනිවාර්යයෙන් මෙතනට english select කරන්න. ඉතින් ඒක select කරා නම් ඊට පස්සේ ඔයාට බලාගත්ත එකේ comments on the off දෙක select කරන්න වෙනවා. ඉතින් ඒකත් ඔයා හරියට select කරා නම් ඔයාට පුළුවන් මෙතනින් දැන් save දෙන්න. හරි මේක save දෙන්නත් කලින් ඔයාට තව එකක් පෙන්නන්න මෙතන මේ තියෙන permission කියලා. මෙන්න මේකට ගිහිල්ලා ඉවරලා තමයි දැන් ඔයාට පෙන්නති ඕන Gmail එක තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතනින් ඔයාට manager කෙනෙක්, editor කෙනෙක්, ඒ වගේම තමයි ඔයාගේ subtitle editor කෙනෙක්, viewer කෙනෙක්, මේ වගේ කැමති කෙනෙක්ට ඔයාගේ channel එකේ වැඩ බෙදලා දෙන්න පුළුවන්. ඉතින් ඒ අයට වැඩ බෙදලා දෙන්න email එකක් මෙතනට දීලා යවන්න පුළුවන්. ඒක තමයි එතන තිබ්බේ. හරි දැන් අපි බලමු වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම ඩෑෂ්බෝඩ් එකනේ යන්නම් content කියන එකට. ගියාට පස්සේ ඔයාලට පේනදී උඩින් short, live, post, playlist, podcast ඔන්න ඔය වගේ ඔයා දාන වීඩියෝස් වලට අදාළ content ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් වීඩියෝ එකක් දාලා පෙන්නන්නම් කොහොමද වැඩේ කරන්න කියලා. ඉතින් මේ earn කියන ටැබ් එකට ඉස්සෙල්ලා එන්නම්. ඒකට හේතුව තමයි දැන් මොනා කරන්නත් channel එකක් හදන්නේ සල්ලි හම්බ කරන්නනේ. ඉතින් become a partner. ඉතින් මෙන්න මේ earn කියන එකේ තමයි ඒක තියෙන්නේ. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මේක වා ටාගට් දෙකක් තියෙනවා කම්ප්ලීට් කරන්න. එකක් subscribers 1000ක් ගන්න ඕනලු. ඒ වගේම තමයි ඔයා මේකේ සල්ලි උපයන්න නම් මේකට apply කරන්න නම් YPP වලට ඔයාට watch hours ඒ කියන්නේ බැලුම් වාර නෙමෙයි 4000 බැලුම් වාර පැය 4000ක් එකතු වෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාට short videos දානවා නම් long content නැතුව ඔයා දින 90ක් ඇතුළත 10 million views ගන්න ඕන. ඉතින් watch hours 4000 ගන්නවා නම් අවුරුද්දක් ඇතුළත short videos දානවා නම් ඔයා මිලියන 10ක් ගන්න ඕන මාස 3ක් ඇතුළත. හරි ඉතින් මේ email me කියන ක්ලික් කරලා තියන්නේ. ක්ලික් කරාට පස්සේ ඔයාට ඔක්කොම සම්පූර්ණ වුණාම mail එකක් එවනවා. හරි ඉතින් ඔන්න 2 step verification එකත් මම on කරලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් සේම දේවල් ටික හරි දැන් ඔන්න ඔය target දෙක complete වුණා නම් සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මේ content කියන එකේ දැන් ඔයා ඔය පහළ තියෙන upload video කියන එක ක්ලික් කරන්න. ඔන්න ඊට පස්සේ ඔයාට එනවා මෙතනින් select file කියලා. මෙතනින් ඔයාට අවශ්‍ය කරන video එක. ඔයා දැන් upload කරන video එක select කරලා open කරන්න. ඔන්න දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ video එකක් දාන හැටි. ඉතින් ඔයාට ඉස්සල්ලාම උඩින්ම පුළුවන් මේකේ ඇවිල්ලා තියෙනවා title කියලා. ඉතින් මෙතනට ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට අදාළ මාතෘකාව. මම ඕන්නම් පෙන්නන්නම් මගේ channel එකට ගිහිල්ලා ඉවරලා. ඉතින් මේ videos ගත්තාම මේ පහලින් තියෙන ඔය YouTube channel එක verify කරන්න හැටි. YouTube channel එකේ views නැත්තම් මොකද කරන්නේ? අන්න ඒ වගේ අදාළ title එක මෙතනට දෙන්න. ඊට පස්සේ description එකක් එනවා. ඒ කියන්නේ video එක බලද්දි පහලින් දාන හැඳින්වීම. ඒක දාන්න.
ඊට පස්සේ thumbnail එක මේ කියලා තියෙන ඔයාගේ වීඩියෝ එක ඉස්සරහට වැටෙන ෆොටෝ එක තියෙන අන්න ඒක දාන්න. ඊට පස්සේ මෙතනින් show more ගිහිල්ලි ඉවරලා ඔයාට පුළුවන් මේක alert content එකක්ද නැද්ද කියලා select කරන්න. මෙතනින් no දාන්න. හරි no දාලා එතනින් පහලට ආවට පස්සේ ඔයාට බලාගත්ත එක tags කියලා තියෙනවා. ඔන්න ඔයාට පේනතර education කියන එක අපිට කලින් දාපු එක අනිවාර්යයෙන්ම මෙතනට add වෙලා තියෙනවා. ඉතින් දැන් මෙතනට වැඩිපුර tags ටිකක් දාන්න. video language එකත් හරි video location එක select කරන්න තියෙනවා මෙන්න මෙතනට ශ්‍රී ලංකා දාන්න. ඔයා ලංකාවට දාන හින්දා. පිටරට දානවා නම් video එක අනිවාර්යෙන් ඒක select කරන්න. ඉතින් මෙතන category එක. ඉතින් ඔයා videos දාන එකට අදාළ category එක select කරන්න. දැන් අපි දාන්නේ education නේ. ඒ හින්දා මම මෙතනින් education කියන එක select කරන්න ඕන. හරි. ඔන්න දැන් මම education category එක select කරා. ඊට පස්සේ ඔයාලට මෙතනටත් දෙන්න පුළුවන් tag මොකක් හරි name එකක් හරි ඊට පස්සේ description එකක් ඒ දේවල් ටික මෙතනට දුන්නා ඒක education content එක අදාළව. ඊට පස්සේ checks කියන එකට ගියාම බැලුවා හැකි වීඩියෝ එක upload වෙලා ඉවරලා copyright තියනවද නැද්ද කියලා. ඉතින් ඒකත් හරිනම් මෙතන හරියක් වැටලා තියෙනවා. ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ visibility එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක private ද unlisted ද public ද දාන්න එක select කරන්න. ඒ කියන්නේ unlisted දැම්මොත් කාටවත් පේන්නේ නැහැ. public දැම්මොත් හැමෝටම බලන්න පුළුවන්. ඔන්න public දාලා publish දුන්නා නම් දැන් වාගේ වීඩියෝ එක ඔන්න YouTube සමාජ මාධ්‍යයට මුදා හැරලා ඉවරයි. ඔන්න දැන් වීඩියෝ එක දාලා තියෙන. ඔන්න link එකකුත් ඔයාට ආවා. මේක තමයි වීඩියෝ link එක. දැන් අපි නම් ගිහින් බලමු මේ වීඩියෝ එක අපිට කොහොමද බලද්දි channel එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔන්න public වැටලා තියෙන්නේ. date එකත් මෙතන පෙන්නනවා. ඉතින් මම මෙන්න මෙතන මේ 3 dot එක ගාව තියෙන YouTube icon එක click කරනවා. ඔන්න දැන් අපි ආව channel එකට. ඉතින් channel එකට ආවට පස්සේ පේනවා ඇති අපි දාපු මේ channel එකේ වීඩියෝ එකේ title එක description එක ඒ සේරමත් එක්ක add වෙලා තියෙනවා. ඉතින් අපේ channel එකේ name එකක් තියෙනවා HMP Education. ඔන්න මේකට ආවට පස්සේ අපේ channel එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාර්ථකව අපි YouTube channel එකක් හදාගන්නේ. ඉතින් ඔයා දැක්කනේ ලොකු දේවල් නෑ. ඉතින් අම සරල step ටිකක් තියෙන්නේ. ඉතින් මේ ටික හරියට කරා නම් ඔයාට YouTube channel එකක් ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් අල්ලේ මම හිතනවා දැන් වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් දැන් මම ඔය හදපු ස්ටෙප් තියෙනව නේද? දැන් මගේ ටෙක් channel එක මේන් channel එකත් එක්ක කම්පෙයාර් කරගෙන හැදුවේ. ඉතින් ඔය විදිහම තමයි මේ දැන් හදලා තියෙන ලංකාවේ නෙමෙයි ලෝකෙ ගත්තාම මොන channel එකක් subscribe මිලියන ගණන් ඉන්න channel උනත් හදලා තියෙන්නේ ඔන්න ඔය ස්ටෙප් වලට තමයි. උතනින් එහාට දෙයක් නැහැ. ඉතින් ඔය විදිහට තමයි ඔයගේ channel එකක් හදලා තියෙන්නේ. ඉතින් ඔයත් ඔයාගේ YouTube channel එකක් හදාගෙන ඉවරලා ඔයාගේ දක්ෂතාවයක් තියෙනවා නම් අද ඉඳන් වැට් ටික පටන් අරගන්න මේකේ videos දාන්න contents දාන්න මිනිස්සුන්ට පෙන්වන්න ඔයාගේ දක්ෂතාවය මොන වගේද කියලා. ඉතින් මේ දක්ෂතාවයට හරියන්න ඊට පස්සේ ඔයාට ඒක කරා revenue එකක් එනවා. ඒ revenue එක කරා ඔයාට මුදල් උපයන්න පුළුවන්. ඉතින් මුදල් එනවා කියන්නේ ඔයාගේ ආර්ථික පැත්තෙන් මේ පැත්තත් ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් මුල් කාලේ ගත්තාම ගොඩක් අමාරුයි. ඒකට හේතුව subscribe 1000ක watch hours 4000ක ඒවා හදා ගන්න ඕන monetization වලට apply කරන්න ඕන. ඉතින් ඊට පස්සේ තමයි ඔයාට මුදල් උපයන්න හම්බෙන්නේ. ඉතින් මේ target එක ඔයාට අනිවාර්යෙන් complete කරගන්න ඕන. ඉතින් පළවෙනි කාලේ ගත්තොත් එහෙම රතින් කාලා හරක් බලනවා වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඔයා අනිවාර්යෙන් දැන් අපි ව්‍යාපාරයක් කරලා රිස්ක් එකක් ගන්න අන්න ඒ වගේ තමයි. ඒවා පුළුවන් තරම් වාට යන කොස්ට් එක අවම කරලි ඉවරලා වාට තියෙන සම්පත් භාවිතා කරලි ඉවරලා කන්ටෙන්ට්ස් හදන්න. ඒතර වාට වීදමක් අතින් යන්නේ නැති හින්දා ඉතින් වගේ කාලේ වැය කරලා ප්‍රශ්නයක් නැහැ. ඔයා හොඳ කන්ටෙන්ට් එකක් කරනවා නම් ඔයා හොඳ ජෙනුවින් කන්ටෙන්ට් එකකින් මිනිස්සුන්ට දෙයක් දෙනවා නම් ඔයාට අනාගතයේදී ඒ කියන්නේ subscribers 1000යි watch hours 4000යි හැදුනට පස්සේ එතනින් පස්සේ ඔයාට ගිය ගාන ඔයාට කිසි කතාවක් නැතුව ඊටම ඉක්මනින් උපයා ගන්න පුළුවන්. මාසයක් දෙකක් යද්දි ඔයාට ඔක උපයා ගත්ත හැකි. ඉතින් ඒක තමයි මොනටයිසේෂන් ඔන් කරලි බලලා YouTube channel එකක් කරා සල්ලි හම්බ කරනවා කියන්නේ. ඉතින් ඒ ගැන අපි ඉදිරි වීඩියෝස් වලදී කතා කරමු. ඉතින් මම හිතනවා අද ගෙන වීඩියෝ එකත් ඔයාට අනිවාර්යෙන්ම වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් channel එකක් කරන් යන කෙනෙක් නම් ඔයා වීඩියෝස් දැම්මට views නැත්තම් ඔන්න වීඩියෝ එකක් දාලා තියෙනවා ගිහින් බලන්න channel එකේ. ඉතින් ඒකෙදි මම කියලා දීලා තියෙනවා මගේ tech channel එකේ මගේ vlog channel එකේ මම views නැත්තම් ඒ views up කරගන්න මම use කරන tips and tricks ටික මම ඒකේ කියලා දීලා තියෙනවා. ඉතින් tips and tricks 10ක් කියලා දුන්නා. ඉතින් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒක තමයි තාමත් අපේ හේෂාන් ටෙක් ඇකඩමි YouTube channel එක අලුතෙන්ම join වෙච්ච කෙනෙක් නම් අදම නම් අපේ වීඩියෝ එක බලන්නේ පහළ subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. මේ channel එක හරහා ගොඩක්ම content creators ලා focus කරලා තමයි මම videos දාන්නේ. editors ලා, නැත්නම් photographers ලා ඊට පස්සේ තව කැමති කට්ටිය ඉන්නවනේ software පැත්තෙන් වැඩ ටික කරගෙන යන්නේ. ඒ කට්ටියටත් ඉස්සරහට videos ගොඩක් එනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් education දේවල් තමයි අපි මේ academy channel එකෙන් කියලා දෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක like එකක් දාන්න. ඔයාගේ අදහසත් පාලින් comment එකක් දාන්න. එහෙනම් යාළුවනේ අපි ආයෙත් දවසක හම්බෙමු අපේ හේෂාන් ටෙක් academy channel එකේ තවත් interesting වීඩියෝ එකකින්. අලුත් මගම්ම ගන්න විසියකෝ ෆෝන් එකක් software නවීනකම් ඉක්මනින් කරන අලුත්ම දේවල් tech tricks එකක් හේෂාන් ටෙක්නික් tech hacks gadgets බලන්න එන්න හේෂාන් ටෙක්නික් ඔබත් බලපොරොත්තු වෙන්න බලන්න ක්‍රම දීලා හේෂාන් ටෙක්නික් ඔබට ගමන